අපේ සෙට් එකේ 20ක් විතර ඉන්නවා. පොඩි අයත් ඉන්නවා. ඉතින් ඒ හින්දා අපි ආවා ඇවිල්ලා දැන් කට්ටිය සෙටල් වෙන ගමන් ඉන්නේ. ඉතින් එහා පැත්තේ කට්ටිය ඩූඩ් රයිඩින් පිස්සුවක් මේක මඩ පිටිපස්සෙන් අර පැත්තේ තියෙන්නේ ලීවා කැම්පින් විලේජ් එක. ඉතින් ඔක තමයි බ්‍රීෆ් විස්තරේ. පුස්සුවෙන් වගේ වාහන පදිනවා කට්ටිය. සීතලයි. ඉතින් අපි දැන් බාබකියු දාන්න පටන් ගත්තා. සෙනඟ ගොඩක් ඉන්නවා. අපි ටිකක් ලේට් වුණා. ඒ හින්දා මේ හරියටම කියන්නේ මෙතන ෆෙස්ටිවල් එකකින් භාගය අල්ලගන්න පුළුවන් වුණේ අපි ඒත් එක්ක නමුත් no problem. අපි ඉතුරු ටික හරිය එන්ජොයි කරනවා. ඉතින් ඉස්කෝලේ යාළුවන්ට කියනවා ආවා ඩෙසර්ට් එකේ 4-wheel රයිඩ් කරනවා බලන්න කියලා. ලස්සනයිද? ලස්සනයිද? ඒකනේ. කිලෝමීටර් 300 ගණනක් ආව මහන්සියද? බාබකියු දාරගමගේ පිස් තියෙනවා පීප් තියෙනවා මේ ඕල කට්ටිය ඕල එකක් අහගෙන අදාගන්න කෙබාබ් තියෙනවා චිකන් තියෙනවා චෙපා චිකන් හදලා දුන්නා අපිට. හරිද තමයි බාබකියු මාස්ටර් රම්බෝ සද්දේ ෆුල් හැපනින්. non chicken අපේ පළවෙනි කෙබාබ් එක. yes ඔලත් නේ අපි දැන් බාබකියු දැම්මා කෑවා කට්ටිය චිල් එකේ හිටියා. දැන් පාන්දර 5යි වෙලාව. හිතා ගන්න පුළුවන්ද? පාන්දර 5යි වෙලාව. තාමත් කරුවල අපි මාළු පුච්චන ගමන් ඉන්නේ. හිතා ගන්න බැරි මීදුවකට පොහුණ දෙන්න සිද්ධ වුණා. පුහු පේන්නේ යන්න බෑ. අපි වීර යනවා. චුට්ටු ඒත් පේන්නේ මාර වෙණි මාර සීතලයි. ලීවා 2025 and 26 festival ඔන්න ඒ ආසාවත් ඉවරයි. කාලයක් තිස්සේ බලාගෙන හිටියා අපි දෙන්නා මේ ස්ටිකර් එක කවදාවත් දානවල්ලේ කියලා. දැන් දුබයි එකේ පොලිසියෙන් අරන් යනවා අපි දෙන්නා නේද බබා? ඔය ස්ටිකර් ගොඩයිනේ.